ඊටි කරන ඔයා මේ ගණන් ටික හදලා යන්න 26 එක්සෑම් එකේ ඔයාටත් මේ විදිහම ගාණක් හදන්න හම්බ වෙනවා. අපි බලමු 2020 ඉඳන් 2025ට යනකම් MCQ පේපර් එකේ හැමදාම ආපු එකම විදිහේ JFET ගාණ. JFET ප්‍රශ්න කරන ඔයා දැනගන්න ඕන විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගේට් එක හරහා ධාරාව බිඳුවයි. IG සමානයි බිඳුවක් වෙනවා. IG බිඳුවක් වෙද්දී මේ ID ධාරාව ඩ්‍රේන් එකෙන් එන ධාරාව සෝස් එකෙන් පිට වෙනවා. ඒ කියන්නේ ID සමානයි IS වෙනවා. හරි. ඔය කාරණා දෙක දන්නවා නම් ඔයාට මේ ගාන හදන එක easy. අපි බලමු 2022 32 වෙනි MCQ එක කොහොමද කොට දාන්නේ කියලා. ඉස්සරලාම ඔයාට ट्रांसिस्टर ගාන හදන විදියට මම ඉහළ සිට පහළට ලියනවා මෙතන වෝල්ටීයතාවය ඉඳන් මෙතෙන් එනකම් මේ කට්ටිය බෙදාගන්නේ කොහොමද කියලා. මෙයා ගන්න වෝල්ටීයතාවය VRD කියන්නම් මම. මෙයා ගන්න වෝල්ටීයතාවය VRS කියන්නම්. මෙතන වෝල්ටීයතාවය VDS මේක තමයි අපෙන් අහන්නේ. අපිට දීලා තියෙනවා ID සමානයි 2 මිලි ඇම්පියර් කියලා අපිට දීලා තියෙනවා. හරි. එතකොට ID ම තමයි මෙතනින් එළියට යන්නේ IS සමානයි ID සමානයි 2 මිලි ඇම්පියර්. හරි. උඩ පටන් ගන්නේ VDD ගෙන්. VDD ඍණ බිඳුව ඉවර වෙන්නේ බිඳුවෙන්. කවුද බෙදාගන්නේ? VRD ගන්නවා කොටසක් VDS ගන්නවා කොටසක් මෙයත් ගන්නවා VRS උත් ගන්නවා කොටසක්. මේ විදිහට මුළු වෝල්ටීයතාවය මේ තුන් දෙනාම බෙදා ගන්නවා. අපි මේක ලියාගමු IR පදවලින්. VDD කියන්නේ 15යි ඍණ බිඳුව සමානයි VRD මෙන්න මෙයා ID RD ID කියන්නේ කීයද? 2 ගුණ කිරීම 10 ඍණ 3යි. මිලි ඇම්පියර් නේ. ඇම්පියර් කරගන්න 10 ඍණ 3යි. RD 3.3යි කිලෝ ඕම්. ඒකින්ද 10 3යි. මේ මිලි කිලෝ තියෙන තැන් වල ලියන්න ඕනෙත් නැහැ. මිලි ඍණ 3ට කිලෝ 10 3 කැපෙනවා. හරි. ඊළඟට VDS අපිට උත්තරේ ගන්න ඕනේ VDS ට. ඊළඟට VRS කියන්නේ මෙයා IS එහෙම නැත්නම් ID 2 ගුණ කිරීම 10 ඍණ 3යි RS 1.1 ගුණ කිරීම 10 3යි. මේ 10 3 10 ඍණ 3ට කැපෙනවා. දෙකේ මෙහෙමයි. මේ පැත්තේ 15 ඉතුරු වෙනවා. දෙවරක් 3.6 කිය 3.3යි 6.6ක් වෙනවා. දාන VDS මෙතන ඉතුරු වෙනවා 2.2ක්. දැන් VDS උක්ත කරගන්න VDS සමානයි 15 ඍණ 6.6 ඍණ 2.2. VDS ට මෙන්න වාට උත්තරයක් එනවා 15 මේ ගාන අඩු වුණාම 6.2 වෝල්ට් කියලා. හරි. ඔන්න අපි VDS එව්වා. ඊටාම සරලයි. ඊළඟට අපෙන් අහන්නේ VGS. VGS හොයන්න නම් මෙන්න මෙතන මෙයා තමයි VGS. හරි. VGS මෙයා. මේ VGS කියන පදේ මම මේ විදිහට සුළු කරගන්නවා. VGS සමානයි VG ඍණ VS. VG ඍණ VS. VG මෙතෙන්ද ධාරාවක් එන්නේ නැහැ. මෙයා භූගත කරලා තියෙන්නේ. එහෙනම් VG ගියාගේ කීයද? VG ගියාගේ බිඳුවයි වෝල්ට් බිඳුවයි ඍණ VS අපි හොයා ගන්න ඕනේ. VS කියන්නේ මෙන්න මෙතන තියෙන ගාන. මෙතන වෝල්ටීයතාවය VS මෙතන භූගත කරලා තියෙනවා කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය තියාගන්න වෝල්ටීයතාවය තමයි VS වෙන්නේ. එතකොට VS ට අපිට ගන්න පුළුවන් IS වරක් RS. ඒ කියන්නේ 2 ගුණ කිරීම 10 ඍණ 3යි IS. RS කියන්නේ 1.1 ගුණ කිරීම 10 3යි. හරි. අපිට මෙතනින් ගන්න පුළුවන් බිඳුව ඍණ මේකට මේක කැපෙනවා 2.2යි කියලා. ඒ කියන්නේ මෙතෙන් දෙනවා ඍණ 2.2 වෝල්ට් කියන උත්තරේ තමයි VGS දෙන්නේ. හරි. අපිට මෙන්න මේ විදිහට ඊටාම පහසුවෙන් FET ගාන JFET ගාන ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. අපි කරන්නේ වැඩ දෙකයි. මෙතන ඉඳන් මෙතෙන්ට ලියනවා. අනිත් එක VGS සුළු කරලා ලියා ගන්නවා. පැහැදිලිද? හරි. අපි ඊළඟට බලමු 2021 32 වෙනි MCQ එක JFET ගාන කොහොමද හදන්නේ කියලා. මෙයාගේ අපිට දීලා තියෙනවා පරිපතේ දීලා VD සමානයි 6යි වෝල්ට්. VD කියන්නේ මෙන්න මෙතන වෝල්ටීයතාවය VD
VD සමානයි 6යි වෝල්ට් කියලා දීලා තියෙනවා. ID ඒ කියන්නේ මෙතනින් ගන්න ධාරාව ID සමානයි 0.5 මිලි ඇම්පියර් කියලා දීලා තියෙනවා. ID සමානයි මිලි ඇම්පියර් 0.5යි කියලා දීලා තියෙනවා. ඊළඟට VGS මෙන්න මෙයා VGS සමානයි ඍණ 147යි මිලි වෝල්ට් කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ RD සහ RS. සුපුරුදු විදියටම ඉහළ සිට පහළට අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙයාට එකපාරම V සමානයි IR දාන්න පුළුවන්. මම මෙතෙන්ට මෙයාගේ වෝල්ටීයතාවය VRD කිව්වොත් VRD සමානයි IDRD. VRD කියන්නේ කීයද? සැපයුම 12යි මෙතන 6යි 12 ඍණ 6යි සමානයි ID 0.5 ගුණ කිරීම 10 ඍණ 3යි. මොකද මිලි ඇම්පියර් තියෙන්නේ අපි ඇම්පියර් කරගන්න ඕන. වරක් RD. RD අපි යුක්ත කරගත්තොත් අපිට එනවා 12 ඍණ 6 6යි 6 බෙදීම 0.5 ගුණ කිරීම 10 ඍණ 3යි. RD ට අපිට උත්තරයක් එනවා 10 ඍණ 3 උඩට යනවා. මෙයා 12යි 10 ඍණ 3 උඩට යද්දි 10 ධන 3ක් වෙනවා. මේ එන්නේ ඕම් වලින්. අපිට RD ට උත්තරයක් ගන්න පුළුවන් 12යි කිලෝ ඕම් කියලා. හරි 12යි කිලෝ. තාම සරලයි. ඊට පස්සේ අපිට හොයන්න දෙන්නේ RS හොයන්න දෙන්නේ. VGS සමානයි ඍණ 147යි කියලා දීලා තියෙනවා. VGS කියන්නේ මොකද්ද? VGS කියන්නේ VG ඍණ VS. VG ඍණ VS. අපි දන්නවා මෙන්න මෙයා VG සමානයි බිඳුවක් වෙනවා. VG සමානයි බිඳුවයි නම් බිඳුව ඍණ මෙතන ඍණ 147 වෙන්නේ. මෙයා 147ක් වෙන්න ඕන. VS කියන කෙනාගේ වෝල්ටීයතාවය තමයි 147යි වෝල්ට් වෙන්නේ. හරි. බිඳුව ඍණ VS නේ. එතකොට 147යි. 147යි මිලි වෝල්ට් එනවා. 147යි මිලි වෝල්ට්. මෙතනින් ගලන ධාරාව මොකද්ද? මෙතනින් ගලන්නෙත් ID ව තමයි. හරි. අපිට දැන් මෙයාට ලියන්න පුළුවන්. RS ට මෙන්න මෙයාට මෙයා VRS කිව්වොත් මෙයාට ලියන්න පුළුවන් VRS සමානයි IS RS කියලා ගන්න. VRS කීයද? මෙතන එන්නේ 147යි මිලි වෝල්ට් කියන්නේ 10 ඍණ 3යි. IS කියන්නේ මොකද්ද? IS කියන්නේ මේ ID මයි 0.5 ගුණ කිරීම 10 ඍණ 3යි. RS 10 ඍණ 3 දෙපැත්තෙම තියෙනවා අපට අයින් ගන්න පුළුවන්. RS සමානයි 147 බෙදීම 0.5යි. උත්තරේ එනවා RS ට RS සමානයි 294යි ඕම් කියලා. RS ට 294යි ඕම් කියලා එනවා. ඊටාම සරලයි. V සමානයි IR දාන්න විතරයි මේකෙත් තියෙන්නේ. ඔයා දැනගන්න ඕන කාරණේ මොකද්ද? VG සමානයි ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. ප්‍රතිරෝධක තිබ්බට අදාළ නැහැ. මෙයා බිඳුවයි. එයා බිඳුව වෙනවා නම් මේ දීපුවාගේ ධනාගය තමයි DS දෙන්නේ 147යි මිලි වෝල්ට්. පැහැදිලිද? ඔය අපි හැදුවේ 2021 32 වෙනි MCQ එක. හරි. ඊළඟ ප්‍රශ්නේ 2022 33 වෙනි MCQ එක. මේක අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා ID සමානයි මිලි ඇම්පියර් 3යි. VGS සහ VDS අහන්නේ. VGS කියන්නේ මෙන්න මෙතන එක VGS මෙයා VDS. ID සමානයි 3යි මිලි ඇම්පියර්. අපි දන්න දේ මොකද්ද? IG බිඳුවයි. එහෙනම් IS උත් 3යි මිලි ඇම්පියර් වෙනවා. 3යි මිලි ඇම්පියර්. හරි. දැන් අපි ඉස්සරලා VGS VDS හොයන්න තියෙන්නේ. ඉස්සරලා අපි VDS හොයමු. සිරස්ස ඉහළ සිට පහළට VDD ඍණ බිඳුව සමානයි. මෙයාගේ වෝල්ටීයතාවය මට කියන්න පුළුවන් VRD කියලා. VRD ධන මෙයා VDS ධන මෙතන ගාන VRS කියලා ගන්න පුළුවන්.
VDD සැපෙම කීයද 15යි ඍණ බිඳුව දාන්න ඕනෙත් නෑ දැන් VRD ID වරක් RD ID කියන්නේ 3යි ගුණ කිරීම 10 ඍණ 3ක් ඕනේ මොකද මිලි ඇම්පියර් වලින් දීලා තියෙන්නේ මෙයා ගුණ කරන්න ඕනේ 3.3 ගුණ කිරීම 10 3න් කිලෝ ඕම් කරන්න දැන් ඔයාලා මේ 10 ඍණ 3 10 ධන 3 දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කැපිලා යනවා කියලා දන්නවා මිලි ඇම්පියරුයි කිලෝයි තියෙනවා නම් දාන්න ඕනේ නැහැ හරි ඊළඟට VDS දාන VRS කියන්නේ IS කියන්නේ කීයද 3 ගුණ කිරීම 10 ඍණ 3යි RS කියන්නේ 1.1 ගුණ කිරීම 10 3යි 3 ගුණ කිරීම 10 3යි මේ කතාව අයින් කරමුකෝ 3 වරක් 1.1 10 ඍණ 3යි ධන 3යි ඔන්න මම අයින් කරා මෙතනත් මේ කැපිලා යනවනේ අතෙන්ට ඕනෙත් නැහැ 15 සමානයි 3 වරක් 3 9.9යි ධන VDS ධන 3.3යි VDS සුළු කරගන්න උක්ත කරගන්න 15 ඍණ 9.9 ඍණ 3.3 VDS ට උත්තරයක් එනවා VDS සමානයි 15න් 9.9යි 3.3යි අඩු වුණාම VDS ට ඔයාට එනවා 1.2 වෝල්ට් කියලා VDS ට ඔන්න උත්තරයක් ආවා 1.2 වෝල්ට් හරි ඊට පස්සේ අපි හොයන්න ඕන VGS මෙන්න මෙයා VGS අපිට මේව හොයන්න පුළුවන් VGS සමානයි VG ඍණ VS VG ඍණ VS අපි දන්නවා VG ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ එහෙනම් VG බිඳුවයි VG සමානයි බිඳුවයි ඍණ VS කියන්නේ මෙයාගේ ගාන VRS ගේ ගාන හෙව්වනම් අපිට එන්නේ VS ගේ ගානම තමයි අපිට මෙතන ලියන්න පුළුවන් ISRS ඒ කියන්නේ 3 ගුණ කිරීම 1.1යි මෙතනින් එනවා ඍණ 3.3යි වෝල්ට් කියලා VGS ට හරි ඊටාම පහසුයි කරන්න තියෙන වැඩේ මෙතන ඉඳන් මෙතෙන්ට වෝල්ටීයතාව ලබා ගන්න විදිය ලියා ගන්න ඊළඟට VGS සුළු කරන්න 2022 33 වෙනි MCQ එක VDS ට 1.2 වෝල්ට් VGS ට 3.3 වෝල්ට් අපි ඊළඟට බලමු 2023 33 වෙනි MCQ එක JFET ගාන කොහොමද හදන්නේ කියලා අපිට පරිපතේ දීලා තියෙනවා ID ව දීලා තියෙනවා ID සමානයි 5 මිලි ඇම්පියර් හරි ID 5 මිලි ඇම්පියර් වෙද්දී IS උත් කීයද 5 මිලි ඇම්පියර් ඔන්න අපි දන්න කාරණේ ඊළඟට අහන්නේ VDS සහ VGS හරි මේක අට වඩා චුට්ටක් වෙනස් වෙනවා මොකද විභව බෙදුමක් දාලා මෙතන වෝල්ටීයතාවයක් තියෙනවා කලින් නම් අපි බිඳුවයි කියලා සැලකුවේ හැබැයි මෙතෙන්ට VG වලට අගයක් තියෙනවා එච්චරයි වෙනස් වෙන්නේ හදලා බලමු ඉස්සරලා VDS හොයාගන්න සුපුරුදු විදිහට මෙතන එක මන් දා ගන්නවා VRD මෙයාගේ වෝල්ටීයතාවය දා ගන්නවා VRS අපි බලමු උඩ ඉඳන් යටටම VDD ඍණ බිඳුව සමානයි VDD ගෙන් පටන් ගත්තා බිඳුවෙන් ඉවර වුණා හම්බෙන්නේ කවුද VRD ධන VDS ධන මෙයා VRS සුළු කරගන්න 15 ඍණ බිඳුව ඕනේ නැහැ දැන් VRD කියන්නේ IDRD මිලි ඇම්පියර් කිලෝ තියෙන්නේ මම දැන් ඔන්න දාන්නේ 10 ඍණ 3 10 ධන 3 IDRD 5 වරක් 1 ධන VDS ධන මෙතන 5 වරක් 0.5 5 වරක් 0.5 කිලෝ මිලි දැම්මේ නෑ ඔන්න දැන් 15 ඍණ 15 සමානයි 5 ධන VDS ධන 2.5 කියලා එනවා VDS අපිට උත්තරයක් ගන්න පුළුවන් 15 ඍණ 5 ඍණ 2.5 VDS සමානයි 7.5 වෝල්ට් කියලා ගන්න පුළුවන් VDS ට 7.5 වෝල්ට් එනවා දැන් බලමු අපි VGS කොහොමද හොයන්නේ කියලා දන්න දේ මොකද්ද මම දැන් ඔයාලට කිව්වා VGS සමානයි VG ඍණ VS හරි කලින් ප්‍රශ්නවල VG බිඳුව කියලා දැම්මම මෙයාගේ බිඳුවයි කියලා දාන්න බෑ මොකද විභව බෙදුමක් තියෙනවා හරි විභව බෙදුමක් තියෙනවා ඒකින්ද අපි මෙතන ගාන හොයන්න ඕනේ හදලා බලමු
VG කොහොමද ගන්නෙ? මේ විභව බෙදුමට දාලා හදන්න වෙන්නේ. විභව බෙදුමක් මේ ප්‍රතිරෝධක දෙකක් තියෙන්නේ. සැපෙවුමක් තියෙනවා. ධාරාව යන්නේ නැහැ. ඒකෙන් ගැටලුවක් නැහැ. විභව බෙදුම දාන්න පුළුවන්. හරි. අපි මෙතෙන්ට විභව බෙදුම දැම්මොත් මම මේ පැත්තෙන් හදන්න VG සමානයි මෙයා භූගත කරලා තියෙන්නේ කිලෝ ඕම් 1යි. 1 බෙදනවා ප්‍රතිරෝධක දෙකේ එකතුවේ 99.1 ගුණ කරනවා V ගුණ කරනවා සැපයුමෙන් VDD ගෙන් 15යි. VG සමානයි 1 බෙදීම 100 ගුණ කිරීම 15යි. VG ටාගයක් එනවා 0.15 වෝල්ට් කියලා. මෙන්න VG ආදේශ කරන්න මේකට GS කියන්නේ 0.15යි. අඩු කිරීම VS කියන්නේ මේ ISRS කෙන් එන්නේ VS. පස්වරක් 0.5 ඒ කියන්නේ 0.15 ඍණ 2.5ක් කියලා එනවා. උත්තරේ එනවා ඍණ 2.5 පහෙන් 0.15 කියන්නේ 3.5 වෝල්ට් කියලා එනවා. ඍණ 2.35 වෝල්ට් කියලා එනවා අපිට මෙයාගේ උත්තරේ. හරි. 2024 ප්‍රශ්නේ බලමු. 2024 23 විදියෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ විදියටම VD දීලා තියෙනවා. VD කියන්නේ මෙතන වෝල්ටීයතාවය. VD සමානයි 7 වෝල්ට් කියලා දීලා තියෙනවා. අහන්නේ මේකේ ගලන ධාරාව ID සහ VGS තමයි අහන්නේ. ID සහ VGS අහන්නේ. ලේසි. මේ මෙතන වෝල්ටීයතාවය 12යි. මෙතන වෝල්ටීයතාවය 7යි. ඒ කියන්නේ මෙන්න මෙයා තියා ගන්නවා 12න් 7ක් අඩු වුණාම ගාන. මෙන්න මෙයාට මන් දාන්නම් VRD කියලා. VRD. මෙතෙන්ද V සමානයි IR දාන්න තියෙන්නේ. VRD සමානයි ID RD. ID කියන්නේ කීයද? ID ව තමයි අපිට හොයන්න තියෙන්නේ. VRD මේ 12 ඍණ 7. 12 ඍණ 7 සමානයි ID වරක් RD කියන්නේ කීයද? 3.3 කිලෝ ඕම්. හරි. ID ව උක්ත කරගන්න ID සමානයි 12න් 7ක් ගියාපුවාම 5යි. 5යි වෝල්ට් බෙදීම 3.3 ගුණ කිරීම 10 3යි. එතකොට අපිට උත්තරේ විදිහට එනවා ID ගෙන් 5 බෙදීම 3.3 5 බෙදීම 3.3 ගුණ කිරීම 10 ඍණ 3ක් වෙනවා. අපිට ID ගේ උත්තරේ විදිහට හම් වෙනවා 1.5යි 2යි ගුණ කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ ID සමානයි 1.5යි 2යි මිලි ඇම්පියර් කියලා උත්තරයක් හම් වෙනවා. ඔන්න අපි ID හොයාගත්තා. ඊට පස්සේ මොකද්ද ගන්න තියෙන්නේ? VGS. VGS හොයන්නම් මොකද කරන්නේ? VGS හොයන්න VG ඍණ ES පදේ කඩා ගන්න දෙකට. VG ඍණ VS. VG කීයද? VG හොයන්න ඕනේ. VG හොයන්න නම් අපි මොකද ගන්න? මෙතෙන්ට විභව බෙදුමක් දාන්න ඕනේ. විභව බෙදුමක් දාලා VG හොයා ගන්න ඕනේ. VG හොයාගමු අපි විභව බෙදුමෙන්. VG සමානයි කොහොමද එන්නේ? අපිට ඕන යට ප්‍රතිරෝධය මෙගා ඕම් 1යි. අනුපාතයක් දාන හින්දා මෙගාද කිලෝද වැඩක් නැහැ. 6.8 දාන 1 ගුණ කිරීම සැපයුම 12යි. එතකොට මෙතනින් එනවා 1 බෙදීම 7.8 ගුණ කිරීම 12 ගයක් එනවා 1.53 වෝල්ට්. හරි. 1.53 ආදේශ කරමු මෙතෙන්ට. VGS සමානයි 1.53 අඩු කිරීම VS කියන්නේ මෙන්න මෙයා ගන්න ගාන. මෙතනින් ගන්න ධාරාවත් ID ම තමයි. ID වරක් RS කියලා ගත්තා නම් අපිට මෙතන එනවා ID ට ආව උත්තරයක් 1.5යි 2 ගුණ කරනවා 2.2 1.5යි 3ෙන් අඩු කරනවා 3.3යි 4ක්. එතකොට අපිට එනවා VGS ට උත්තරයක් VGS ට එනවා ඍණ 1.81 වෝල්ට් කියලා. 1.81 වෝල්ට්. ඔන්න VGS ගේ උත්තරේ.
හරි අපි ඊළඟට බලමු 2025 MCQ ප්‍රශ්නේ කොහොමද කොට දාන්නේ කියලා. අපිට දීලා තියෙනවා ID මිලි ඇම්පියර් 1යි මෙතනින් ගලන ධාරාව ID සමානයි 1 මිලි ඇම්පියර්. VD අහනවා VGS අහනවා හරි අපිට ඉස්සරලාම දැකපු ඇතියේ VD හොයන්න පුළුවන් කොහොමද 12න් මෙයා ගන්න ගාන අඩු කරා නම් එන්නේ VD මෙයා ගන්න ගානට මන් දාන්නම් VRD කියලා. හරි VDD ඍණ VD සමානයි VRD ට. හරි VDD කියන්නේ 12යි ඍණ VD තමයි අහන්නේ. මෙතන IDRD ID කියන්නේ 1යි RD කියන්නේ 4.7යි. ඔයාලට මේ මිලි කිලෝම තමයි දෙන්නේ. එතකොට කෙලින්ම කැපිලා යනවා. 12 සමානයි 12 ඍණ VD සමානයි 4.7යි. VD ට අපිට උත්තරයක් ගන්න පුළුවන් 12 ඍණ 4.7යි. VD සමානයි 7.3යි වෝල්ට් කියලා. ඔන්න VD සරලයි. ඊට පස්සේ VGS අපි VGS හොයන්නේ කොහොමද? VGS සමානයි VG ඍණ VS. VG කියන්නේ මේ VG භූගතයට සම්බන්ධ වෙලා බිඳුවයි ඍණ VS කියන්නේ කියලා මෙතනින් යන්නේත් ID ම තමයි. එතකොට අපිට ID RS කියලා ගන්න පුළුවන්. ID කියන්නේ 1 මිලි ඇම්පියර් ගුණ කිරීම 1යි සමානයි ඍණ 1යි වෝල්ට් කියලා ගන්න පුළුවන් VGS කියගේ. හරි VGS කියගේ ඍණ 1යි වෝල්ට් කියලා ගන්න පුළුවන්. MCQ පේපර් එකේ අනිවාර්යෙන්ම එන JFET ප්‍රශ්නෙට උත්තර ලියන්න 2020 ඉඳන් 25ට එනකම් සියලුම ප්‍රශ්න ටික හදලා යන්න. ඔයාටත් මේ විදිහෙන් ප්‍රශ්නයක් තමයි MCQ පේපර් එකේ දකින්න හම්බෙන්නේ. බලලා ගියොත් ඔයාගේ ලකුණු ස්ථිරයි.